ආශ බොහෝ වේවා කියලා මගේ මිත්‍රවරු හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මිත්‍රෝනි, ඔයාට කවුරු හරි බැන්නහම ඔයාට මොකද හිතෙන්නේ? ඒ වෙලාවට මිත්‍රෝනි, ඔයා භූමි තෙල් ගහපු ගැරන්ඩියෙක් වගේ එහාට මෙහාට දඟලලා හෙන්න ආතල් එකක් ගන්නව නේද? අන්න ඊට පස්සේ මිත්‍රෝනි, ඔයා මොකද කරන්නේ? ඒ වෙලාවේ අනිවාර්යෙන්ම ඔයාට බැන්න කෙනාට ඔයා බයිනවා. එහෙමත් නැත්නම් හොම්බ ගැලවිලා යන්න දෙකක් ගහනව නේද මිත්‍රෝනි? ඉතින් ඇයි මිත්‍රෝනි මෙහෙම සිද්ධ වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? හරි. ඒකට බරපතල හේතුවක් තියෙනවා. ඔයා දන්නවා මේ ඉමක් කොනක් නොපෙනෙන සංසාරයේ සත්වයා භවයෙන් භවය නොනවතින භව චක්‍රයක ගමන් කරන බව. ඉතින් ඔයාව තණ්හාවෙන් අල්ලගෙන ඉන්න නිසා තමයි අර කලින් ඔයාට බැන්න කෙනා බනිද්දි මේ මට බනින්නේ කියලා ඔයාට හිතෙන්නේ. ඉතින් මිත්‍රෝනි, මේ නිසාම ඔයා හිතනවා මෙන්න මූ මාව පහත් කරලා මූ උස් වෙන්න හදනවා කියලා. නමුත් ඔයා කුමන මොහොතක හරි තවත් කෙනෙක්ට මේ විදිහටම බැනලා තියෙනවා නම් ඒකේ විපාකය නිසා තමයි ඔයාට ආයෙත් කවුරු හරි බැන්නාම ඔයාගේ හිත රිදීමකටපත් වෙන්නේ. ඉතින් මිත්‍රෝනි, ඔයා මේ බැනුම් අහනවා කියන ක්‍රියාවෙන් සිද්ධ කරන්නේ ඔයාගේ පෙර කර්මයක් ගෙවන එක. නමුත් මිත්‍රෝනි, අවාසනාවකට වගේ ඔයා විශාල වලකින් ගොඩ එනවා කියලා ඔයාම දන්නේ නැහැ. එක වලකින් තවත් වලකට වැටෙනවා කියලා දන්නේම නැතුව ආයෙත් වලකට වැටෙනවා. ඇත්තටම මගේ සහෝදර මිත්‍රෝනි, ඔයා මෙහෙම වෙන්න එපා. ඉතින් ඒ වෙලාවට මොලේ පාවිච්චි කරලා ඒ කර්මයට ඒ මොහොතේ නිර්භීතව මුහුණ දෙන්න. තවත් වලකට නම් වැටෙන්න එපා. ප්‍රතිප්‍රහාරය දක්වන්න යන්න එපා. බුද්ධිමත් මිනිස්සෙක් වගේ ප්‍රඥාවෙන් සතුටෙන් ජීවත් වෙන්න.